අනුර කුමාර මහත්තයා ඔබතුමා මෙහෙමයි. අද ජීවිතේ ආවා. ඇවිල්ලා ඉවර වෙලා මාත් එක්ක ප්‍රශ්නේ කතා කරා. මං ජීවිතේ කඩාගෙන වැටිලා ඉන්නේ. මට ජීවත් වෙනවට වැඩිය ඇත්තටම මේ මැරෙන්න හිතිලා තියෙන්නේ. ඒ හින්දා මට ජීවිතේ මොකද්ද මේක මේ ජීවත් වෙනවා කියන්නේ කියලා මගෙන් ඇහුවාම මං ඔබතුමාට උත්තර දුන්නා. ඉතින් ඔබතුමා අද හරි සතුටින් යනවා කියලා මට කිව්වා. ආපු මන් නෙමෙයි මෙතන යන්නේ කිව්වා. ඉතින් ඒ හින්දා ඔබතුමාට මම මේ කතා කරපු දේත් එක දැනුණ දේ චුට්ටක් මට කියන්නකෝ. දැනුනේ ඉතින් මට මේ කවදාවත් මෙච්චර කාලෙකට මට මේ යාළුවෝ මෙච්චරයට කවදාවත් මෙහෙම යාත්මේ අපේ අම්මද දන්නෙත් නෑ මේ මාර විදියට මගේ හිත ඉතින් විනාශ වෙලා ඉවරයි අන්තිම අවස්ථාවේ බිඳුවේ තමයි හම්බුනේ මට ඒ වුණාට මං අද ආවේ හරි කලකිරිලා තියන් ජීවිතේ ඇත්තට මේ පා වෙලා තිබුණේ ඒ වුණාට දැන් මං මෙතනින් යන්නේ ජීවිතේ මට මැරෙන්න බෑ ආසයි මං ජීවිතේට ආදරේ කියලා හිතේ තියාගෙන මං යන්නේ මේක සම්පූර්ණ වෙනස් වුණා අම්මා කෙනෙක් දන්නේ මට මාර විදියට ඒ ටික හැදුවා කියලා දුන්නා ඒක හිතට මේ වෙලා කියන්න බැරි පිනක් මං කියන්නේ මේ ආයේ නම් ඉතින් මෙහෙම මේ පිරිමි ආත්මයක්ම ලැබේවා කියලා ලස්සන සතුට ප්‍රීතිය සන්තෝෂයෙන් ජීවත් වෙන්න ලැබේවා ඔව් ඔබතුමාට දැනුනේ මොනවාද සාමාන්‍යයෙන් දැන් අර ප්‍රශ්න කියනවා අවබෝධයක් නැතුව හිටියා කිව්වා එතකොට ඒව කොහොමද දැනුනේ ප්‍රශ්න දැනුණා කියන්නේ පිරිසිදුව පිළිවෙලට ඇතුළට කාවදින විදියට තමයි පැහැදිලිව කියලා දුන්නේ. ඒ හින්දා මගේ හිතට ඒක අර අවබෝධ කරගන්න ලේසි වුණා. නැත්තම් ඒ කියන විදියට තමයි මම ගොඩාක් ඒක කියන්නේ නැත්තම් අමාර කට්ටිය කියන විදියට තේරෙන්නේ නැහැ. මේක පැහැදිලිලා ඇතුළට කාවදිනවා. ඉතින් ඒක ගොඩාක් ඉතින් මේ පළපුරුද්දක් ඉතින් මේවා හොඳට පැහැදිලි කරන්න තියෙන හින්දා තමයි වටින්නේ කියලා මම කියනවා. ඔව්. එතකොට ඔබතුමා වගේ කවුරු හරි අසරණ වෙලා ආපු කෙනෙකුට මං ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න කියලා තව කෙනෙකුට කියන්නේ කොහොමද? කියන්නේ තිබ්බ මෙච්චර මේ කරදරයකට මෙච්චර මාව ගොඩ ගන්න පුළුවන්කම හැකියාව තිබ්බනම් මං ආයේ ඒ කරදර තියෙන කට්ටිය මට ඇවිල්ලා ගිහම මෙතෙන්ද ටක් ගාලා මම යොමු කරනවා මොකද මටත් පිනක්. ඔව්. එතකොට අද සතුටින්ද යන්නේ? අද සතුටින් කියන්නේ මේ ආත්මෙම කියන්නේ මේ අවුරුදු 47යි මේ අද තමයි මේ 47ටම සතුටු උනේ.